අයිබෝන් කියලා පිළිගන්නවා ඔක්කොලාමද රිලායන්ස් ශ්‍රී ලංකා YouTube channel එකට අද අපි අරන් ආවේ single phase machine එකක් හා 3 phase machine එකක් අතර පොඩි comparison එකක්. අද මගේ දකුණු අත පැත්තෙන් තියෙනවා රිලායන්ස් Arc 250 CT machine එකක් single phase. ඒ වගේම මගේ වම් අත පැත්තෙන් තියෙනවා රිලායන්ස් Arc 400 IT 3 phase machine එක. අපි මේ machine දෙකේ වෙනස මොකක්ද කියලා සරලව පැහැදිලි කරගමු. මේ machine දෙකම රිලායන්ස් Arc machine වල තියෙන ලොකම demand එකක් තියෙන machine දෙක. අද මේ comparison එක අරන් ඉන්න හේතුව තමයි customers ලා ගොඩක් අපෙන් අහලා තිබ්බා ampere 400ක් ගන්න පුළුවන් single phase machine එකක් තියෙනවා කියලා. අපි මේ වගේම comparison එකක් කලිනුත් අරන් ආවා. ඒකේ link එක ඔයාලට උඩින් දැන් බලා ගන්න පුළුවන්. ඒ link එක ටච් කරලා ඔයාලා මේ වීඩියෝ එක බලන්න. අද අපි බලමු මේ comparison එකේ තව චුට්ටක් වැඩි දුර විස්තර මොනවද කියලා. අපේ මේ Arc 250 CT machine එකේ ampere 200ක ධාරාවක් ගන්න පුළුවන් වගේම අපේ මේ Arc 400 IT machine එකෙන් අපිට ගන්න පුළුවන් ampere 400ක ධාරාවක්. මේ machine එක කිලෝ 22ක් විතර බර වෙද්දී මේ machine එකේ බර වෙන්නේ කිලෝ 6.5ක් විතර. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මේ Arc 400 IT machine එකේ මෙතන සඳහන් කරලා තියෙනවා Arc 400 IT කියලා. මේකේ මොඩල් එක. මේ machine එක ගත්තොත් මේක අඩි 1.5ක් දිග අඟල් 6ක් පළල උස අඩියක් විතර වෙන machine එකක්. ඒ වගේම මේ machine එක ගත්තොත් මේක අඟල් 20ක් විතර දිග අඟල් 10ක් පළල අඩි 1.5ක් උස තියෙන ප්‍රමාණයෙන් විශාල machine එකක්. අපේ 250 CT machine එකේ මේ තියෙන supply cable එක මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. මේක අපිට බලා ගන්න පුළුවන් මුලින්ම මේ තියෙන අපේ phase wire එක. ඊට පස්සේ මේ නිල් පාට wire එක තමයි neutral wire එක. ඊට පස්සේ අපිට මේ කොළ පහ මිශ්‍ර wire එකක් තියෙනවා. මේක තමයි earth wire එක. මේක තෝර තියෙන එක phase එකයි. එක live wire එකයි. ඒතකොට මේක single phase machine එක. අපේ Arc 400 IT machine එකේ මේ supply cable එක අපේ කලින් 250 CT machine එකේ වගේ නෙමෙයි මේකේ wires හතරක් වෙනවා. ඒතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ඉන්නේ phase 3. මේ කොළ සහ මිශ්‍ර wire එකක් එන්නේ මේක earth එක. අපේ මේ Arc 250 CT machine එක වල පෙළ ඉස්සරහ ගහලා තියෙනවා 250 CT කියලා. ඇත්තටම කියනවා නම් මේ 250 කියන එකෙන් අදහස් වෙන්නේ මේකෙන් ගන්න පුළුවන් ampere ගාන ගැන නෙමෙයි. මේකේ model number එකක් විතරයි. අපි මේ machine එකේ ඉස්සරහා model එක සඳහන් කරලා තියෙනවා වගේම ඔයාලට පේනවා ඇති මේ වගේ පිටිපස්ස සහ name plate එකක් තියෙනවා. මේ name plate එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ machine එකේ input current එක සහ output current එක කොහොමද එන්නේ කියලා. අපේ මේ Arc 250 CT machine එකේ මේ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහා සඳහන් කරලා තියෙන මේක model එක. ඒ වුණාට ඔයාලට මේකේ input සහ output current එක ගැන බලා ගන්න ඕන නම් මේ machine එකේ යට සඳහන් කරලා තියෙනවා මේ name plate එකේ ඔයාලට input current එක සහ output current එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි ඔයාලා දැනන් ආවේ මේ plant එක ගැන පොඩි quick review එකක් විතරයි. මේ දෙකෙන් කරගන්න පුළුවන් වැඩ ගැන සම්පූර්ණ විස්තරයක් සහිත වීඩියෝ ඔයාලා ඉස්සරහදී අරන් එනවා. ඔයාලා අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ plant එකෙන් ගන්න පුළුවන් current එක ගැන වැඩි විස්තරයක් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නම්. එතකන් ඔයාලට හිතන දේ ගැන පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්නෙට පොඩි ප්‍රවේශයක් තමයි අද ගත්තේ. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වුණාට ඔයාලගේ 400 ampere කියලා ගහලා තියෙන single phase plant එක සමාන වෙන්නේ අපේ මේ plant එකටද මේ plant එකටද කියලා. අනිවාර්යෙන්ම ඔයාලගේ single phase 400 ampere ගන්න පුළුවන් කියන plant එක දිගින්, පළලින්, උසින්, බරින් හැම දෙයකින්ම සමාන වෙනත්තේ අනිවාර්යෙන්ම අපේ Arc 250 CT machine එක. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා අපි සමුගන්නවා. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු.